මොකද්ද කරන්න හදන්නේ? මම බැලුවේ මේ දාලා කියලා. යවට ඇවිල්ලා මේ හන්දෑවේ කොහොමද මේ මාළු අහුවෙන්නේ ඔයගොල්ලන්ගේ මේ සෝන විලාසයේ කොහොමද කියලා බලන්න හැදුවේ මේ පොත්තක් අල්ලන්න පුළුවන්ද? පොත්තක් අල්ල ඉවර වෙලා මේ උයලා මේ වැව් තාවුල්ලෙම තියාගෙන එයිට මේ නාලිකාව නරඹන සියලුම දෙනාට මේ සත්වාදයක් වෙනම තමයි මගේ බලාපොරොත්තු. බලමු මොකද වෙන්නේ කියලා. මොකද වීඩියෝ කරන්න බලාපොරොත්තුෙන් තමයි ඉන්නේ. රැට ඉන්නවනේ. රැට ඉන්න බලාපොරොත්තුවක් තියෙනවා. මොකද මේක රැට මේකෙන්ට මේක කැලේ මැද තියෙන වැවක් නේ. මේක අසිරිය ඇත්තම විඳින්න ආසාවක් තියෙනවා. මොනවද කියන්න හදන්නේ? උයන්න බලාපොරොත්තුව තියෙන්නේ මේකෙන් අහලා ලූලෙක් හරි මේ පොඩි ටිකක් හරි හදලා කිරට හරි මිරිසට හරි හදාගෙන රොටියක් කාලා එහෙම මේ මොනවා හරි දෙයක් කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. හරි එහෙනම් කරමුනේ. හරි. ගැට ගැහුවා තව කටු තියෙනවා. මාළු කට අල්ලන්න ඕනේ. ඉතින් මාළු කට ටික අල්ලගත්තා තමයි ඉතින් අද ඉතින් නයිට් වීඩියෝ එකක් නිකන් ඉතින් හදිසියක් නෑ මාළු පිට අල්ලගෙන වැඩේ කරනවා. උපුල්ලායට මාළුවෙක් කවුණා. අපේ බාගේ පැයක් විතර යද්දි කරුවලත් වැටෙයි. අවු නෑ මාළු ටික. ඉන්නේ උපුල්ලා අල්ලපු මාළු ටික දැනට. හරියනවා අපි වැඩේ කරගෙන යා. මාළු ටිකක් නම් අල්ලගත්තා අපි රැට වැඩේට. ඔය ඉන්නේ මාළු ටික. නේ උඹලයි? ඒ ඇතුලේ නේ. තියදී ටිකක් ගන්න. පැය භාගයක් අල්ලන්නද නේ? භාගයක් නෑ අපි වෙලා වෙන්නේ. ඔව්. පැත්තට ගිහලා ඔක හදමු. හරි නෑ යා. යමු. මේකට මොකක්ද මේ මුලට දවස් අපිට ඕනේ කරගත්තා ඒක.
කොහොමද ගිනි පෙට්ටියක් ගෙනාව? අනේ නෑ කුකුල්වා වගේ අතේ. අන්න කපන මේක. පත්තු කරගන්න බැරුව හරි ප්‍රශ්නයක් වෙලා නේ කී. ඒකනේ උලේ වමාරු ඉතින් පත්තු කරගත්තා ලිප්පු හේතු අනේ මන් දන්නේ මන් නම් කාලා නෑ මං ගෑවා ඉතින් අවුලක් නෑ ඔන්න මෙන්න මට ඉතින් ඒක මාර තැනක දාලා තියෙන්නේ මාළු එක්කෝ මමද ගත්තේ රේට වෙනිය මං ඉතින් එන්නේ මාළු ඈට කන මාළු ආවේ නෑනේ එයිද එයිනේ ඔව් ඒ සායල් මහන්සි වුණා අපිට මේ තොර පාටි කරගෙන මොකද දෙන්නේ වැඩේට පුල් සපෝට් එකක් දුන්නා ඉතින් බතක් පියලා ඔව් ඈ ඔව් හරි අල්ලගෙන ලුලෙක් වගේ අල්ලගෙන අන්න ඕන මේ ලූලෙක් නම් අපිට හම්බෙයි සමහරකට හැබැයි උයා ගන්න බැරි වෙයි බලමු ඉතින්නේ ලැබෙන දෙයින් අපි ඒක හැම දෙයක්ම ප්‍රයෝජනයක් ගන්න එපා ලූල් වහුණු යරින්නේ නැහැ ලූලුත් බදිනවනේ ලූලේ කවුනවාද ඒකත් උයමු ඔව් ඔය අපි වැඩි හරි ඔසලන්නේ තියෙන්නේ ඔව් යල්ල සූදානම් ඔව් ඒ කරගෙන යන්නයි තියෙන්නේ ඒගොල්ලන්ත් එක දුමවා දිරුවස් දෙකනේ ඔව් ඒක හරි අමාරු අර එන අතල්ලක් තියෙනවා මේකනේ කරුවලේ මාළු කපනකොට මාළු හදලා කුටි පුච්චලා මේක හදලා මේ හොඳට ලුණු වෙඹුල්ලා දින්න මේ මාළු ටික හදාගත්තම බඩ පිරෙන රොටියක් හදාගත්තම කෑවා මාළු ටික මල්ලි කපලා ඉවර වුණා. ඕනේ. එහෙනම් අපි හොද ඉතින් මේ හොද ගන්න යන්න ඕන. ටිකක් හොද ගන්න වෙන්නේ මේ මොකද මෙහි හොද වතුර ටික එම තීද්දිය අපි වලට ගිහලා හොදගෙන ඉන්නේ. ඔයෙන් හොදගමුනේ. ඔව්. හොදලා දාමු මේක. ඈ? ඒක අරගෙන දාමු. මේක මච්චා මේ මොකද? ඒ වතුරෙන් තමයි හොදන්නේ. මොකද අපි පාරෙන් වතුර ටිකක් ගෙනල්ලා තියෙනවා. ඒ වතුර ටික අවසානට අපි හොදමු මේකේ. නේද? හොදන් ගිහලා එහෙන් හොදගන්න. මාළු අල්ලුවට පස්සේ මාළු කැපුවම ඒගොල්ලන්ගේ අර බඩවතේ තියෙන ඔක්කොම මේ ඒවතිය කියන්නේ ඒගොල්ලෝ කෑම ගනිප්පු ඔක්කොම තියෙනවනේ මේකේ. ඒවා අපි සුද්ධ කරලා හරියට කරන්නේ. දැන් අපි වැවේ වතුරෙන් මාළු ටික හොදන් ආවනේ. දැන් හොඳ පාරින් එන වතුර ටිකක් දාලා මේක අපි හොදාගෙන මේ විදිහට මෙන්න අපි වාදන තියෙන ඒ වාදන තියෙන හැටියට කැලේදී අපි මොකද තමයි කරගෙන යන්නේ. ඔන්න ඔය ආකාරයෙන් මේක කරා ඉලෙලා ආයතතාවක් මේ විදිහට මාළු ටික දාලා ඊළඟට අපිට තියෙනවා දුරුතුරුම දාලා මේක හදා ගන්න. මේක කිව්වේ ලිප මේක හරියයි. මදිද? ඇතිනේ. ඇති. තියෙනවා මේ තියෙන එක නේ. රොටි පුච්චන්න තියෙනවා. ලිපි වැඩි හරි ගසලා ඒක ලිප ගානට සෙට් වෙන්නේ නේ.
සුදු ලුණුනේ. සුදු ලුණු මේ දැන් මේක මේ විදිහට සුද්ධ කරලා හොදලි වල තලන්න ඕන. සුදු ලුණු ගමනේ කපලා දාන්න තේරි මේ දැන් මත රසයක් එන්නේ. සුගඳක් එන්නේ අන්න මේ විදිහට. මේක හොඳට තල ඊට කරන්න ඕන මේ මිරිස් අවමිරිස් මේ තියෙන අවමිරිස් ටික කපලා මේ විදිහට කපා ගන්නවා. මේ තක්කාලි ගෙඩියත් මේ විදිහට අරගෙන තක්කාලි ගෙඩිය කපලා තක්කාලි අපි ගොරකත් මේකට භාවිතා කරනවා මේ තක්කාලි පොඩ්ඩක් දානවා ඉතින් සාමාන්‍යයෙන් හොඳයිනේ මේ මාළු ටික අපිට හදා ගන්න තිබුණේ මේ දාලා දැන් මේ ටික ඔක්කොම දානවා මේකට දාලා මේ ටික දාලා ඉවරලා අපි ඊට පස්සේ දාන්න ඕන මේක අයින් තියලා මේ තියෙන ගම්මිරිස් මේ ගම්මිරිස් ටික දාන්න මේක රසය වැඩි වෙන්නේ මේ ගම්මිරිස් දැම්මම අවශ්‍ය ප්‍රමාණයට දානවා මාළු වල ප්‍රමාණයට ගම්මිරිස් ටික හරි ඔය වගේ දැම්ම ඇති මේකෙන් ටික සාමාන්‍ය පොඩි ප්‍රමාණයක් එකක් දැම්මා කුඩු මාළු වල ප්‍රමාණයට කොහොම හලා ගන්නවා ආයෙත් ඇති ඉතින් පොඩ්ඩක් දානවා මේ වගේ ලුණු ප්‍රමාණිකුත් දාගත්තා නේ. එකතු කරනවා එතකොට හරි සෙනකව හදාගත්ත ලිපා ඒක තියලා මේ විදිහට දැන් මේක දැම්මේ නේද පොල් ටිකක් ජාලි ඉවරයි ඉවරනේ. පොල් ටික මේසමර දාලා පිටි ගන්න තමයි ලෑස්ති කරන්නේ. ලෑස්ති කරන්නේ මේ පාම් පිටි අවශ්‍ය ප්‍රමාණයට ගන්න ඕන. ඔය ඇති පාම් පිටි දැම්මා. අපේ මාළු එකත් නම් දැම්බිලා රෝඩ ගාලා සද්දෙත් ඇහෙනවා. අපි රොටි ටික තමයි දැන් ඊවට හදාගන්න තියෙන්නේ. අපි පිටි ටික අනාගන්න තමයි දැන් හදන්නේ. පොල් ලුණු පාම් පිටි දාලා මේ කලවම් කරනවා. ටිකක් කරලා ඉවරයි. දාලා පොඩි කරා තම්බන්න තමයි තියෙන්නේ. ඉතින් රොටි පුච්චන්න තමයි අපි දැටියක් තියාගත්තා. අතේ කියන්නේ මේ එලිම අවුට් ගුපුමා තැවිලා ගියා ගුපුමා වෙලා ගියා ඔව් මොනයි ඉතාලි දෙන්නේ
ෂෝක් නේ අපේ පුතා විදින හැන්දනේ මේ හැන්දක් ඉතින් නැහනේ කැලේට හරි පුබුදු පුතත් ආවා අපි මෙන්න මේ විදියට තියෙන හැටියෙන් වැඩේ කරගෙන යනවා ඔන්න පුබුදු පුතේ බෙදා ගන්න කන්න හදමු කොහොමද පුළා ඒ වැඩේ හොඳයිනේ මේ රොටි වලටත් අවශ්‍ය ප්‍රමාණය ලුණු මාළු වලටත් අවශ්‍ය ප්‍රමාණය ලුණු දාලා මේ මිරිස් සෑම සියල්ලක් තියෙනවා අසාර්ථකයි යාළුවනේ මේ වගේ ඔයාගෙන කාලා අපේ යාළුවන්ට අවතාවුල්ලේ ආරාධනා කරන්න ඔව් අවතාවුල්ලේ අසිරිය බලන්න මේ වගේ විනෝද වෙන්න එන්නේ කියලා ආරාධනා කරනවා සුපිරිද රොටි මාළුත් එක්ක පිණු සුපිරි